හායි මම ගෝසිත අද අපි හදන්න යන්නේ රසම රස එළුමස් කරි එකක්. ඉතින් ඔයා මටන් කන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේක බලන්න. මොකද මේක ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව යමු රෙසිපි එක හදන විදිය බලන්න. අද මම මේක හදන්නේ එළුමස් ග්‍රෑම් 750කින්. මම මේ ටික හොඳට සෝදලා මේ වගේ සයිස් එකේ කෑලි කපාගෙන තියෙන්නේ. මුලින්ම අපි මේ එළුමස් ටික මැරිනේට් කරගන්න ඕනි. ඒකට මම මිරිස් කුඩු වලින් තේ හැඳි 3ක් මේකට දාගන්නවා. කහ කුඩු වලින් තේ හැඳි කාලකුත් දාගන්නවා. තුන පහ කුඩු වලින් තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. තව ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාගන්නවා. ලුණු කුඩුත් තේ හැන්දක් මම දාගන්නවා. ඒ වගේම මම සීමලා ඉස්මත් මේස හැන්දක් එකතු කරගන්නවා. එළුමස් සාමාන්‍යයෙන් හයිය නිසා තමයි අපි මේ සීමලා එකතු කරගන්නේ. එතකොට මේ මස් ටික ටිකක් මෙලෙක් වෙනවා. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරගමු. මම දැන් මේක වහලා පැය භාගයක් විතර මැරිනේට් වෙන්න තියෙනවා. මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවක් මැරිනේට් වෙනවා නම් හොඳයි. ඒ නිසා ඔයාලා කැමති වෙලාවක් මැරිනේට් කරගන්න. හරි අපි දැන් බලමු එහෙනම් මේ කරිය හදන විදිහ. පෑන් එකක් ලිපේ තියලා මම තෙල් මේස හැඳි 3ක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මේ වගේ කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු අපි විනාඩියක් විතර. ඊළඟට මම තලාගත්ත ඉගුරු සුදු ලුණු වලින් මේස හැඳි 2මාරක් විතර දාගන්නවා. ඒ වගේම කරපිංච ස්වල්පයකුත් එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරන ගමන් විනාඩි 2ක් විතර ෆ්‍රයි කරගමු. ඊළඟට මම මේකට එකතු කරගන්නවා තලාගත්ත කරඳු මුංගු 3කුයි කරාබු නැටි 3කුයි තව කුරුඳු කෑල්ලකුත් මම දාගන්නවා. දැන් තප්පර 30ක් වගේ ආයෙත් අපි මේ ටික හොඳට මික්ස් කරගමු. ඔයගොල්ලෝ මේ දාන දේවල් අනිවාර්යෙන්ම එකතු කරගන්න. මොකද එතකොට මාර සුවඳක් එනවා මේ කරි එකෙන්. ඒ වගේම රසත් වැඩි වෙනවා මේ දේවල් වලින්. ඊළඟට මම මේකට එකතු කරගන්නවා බැදපු මිරිස් කුඩු වලින් තේ හැන්දක්. මේ ටිකත් අපි තප්පර 30ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම එකතු කරගන්නවා මේ වගේ කපාගත්ත අමුමිරිස් කරල් දෙකක්. ඒ වගේම මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩියකුත් දාගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා කලින් අපි මැරිනේට් වෙන්න තියපු එළුමස් ටික. අපි ආයෙත් මේ ටික හොඳට මික්ස් කරගමු. මේක පියනෙන් වහලා විනාඩි 5ක් විතර දැන් පිස ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. ඊළඟට මම එළුමස් ටික මැරිනේට් කරගත්ත භාජනයට වතුර කප් 1මාරක් වගේ දාලා මේකට එකතු කරගන්නවා. දැන් ආයෙත් හොඳට මේ ටික මික්ස් කරගමු. ඊළඟට ආයෙත් පියනෙන් වහලා විනාඩි 25ක් 30ක් විතර මද ගින්දරේ අපි මේ ටික හොඳට පිස ගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 30කට විතර පස්සේ. දැන් නම් මටන් ටික තැම්බිලා තියෙන්නේ හොඳට. ඊළඟට මම මේකට එකතු කරගන්නවා සූදුරු කුඩු වලින් තේ හැඳි භාගයක්. ඒ වගේම බැදපු 3-5 කුඩු වලින් තේ හැන්දක් මම දාගන්නවා. ඔයාලා මේ දෙක අනිවාර්යෙන්ම එකතු කරගන්න. මොකද එතකොට මේ කරි එකට මාරම සුවඳක් එනවා. ඒ වගේම ලුණුත් තේ හැන්දක් මම දාගන්නවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට පියනෙන් වහලා විනාඩි 10ක් විතර අඩුම ගින්දරේ අපි මේක පිස ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. මේ වෙලාවේදී නම් මාරම සුවඳයි. බලන්නකො මේකේ තියෙන රස පාට. ඔන්න අපි එහෙනම් මේ එළුමස් කරි එකත් හදලා ඉවරයි. ඉතින් ඔයත් මටන් කන්න කැමති කෙනෙක් නම් මේ විදියට අනිවාර්යයෙන්ම try කරලා බලන්න. දැන් ඔයාට ආයෙත් මටන් කන්න හිතුන වෙලේම හදාගන්න පුළුවන් මේ රෙසිපි එක තියෙන නිසා. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.